බුදු කෙනෙක් පහළ වුණ පහළ වන හැම බුදු කෙනෙක්ම අත නොහැරින අනිවාර්යෙන් ඒ ස්ථානවල වැඩ ඉන්න ස්ථාන හතරක් තියෙනවා. පළවෙනි තැන තමයි බුද්ධ ගයාව බුදු වෙන තැන. හැම බුදු කෙනෙක්ම ඔතනයි බුදු වෙන්නේ. නසෝ සබ්බත් ජායති වර්තමානයේ ලංකාවේ ඉපදුනා කියලා සමහරෙක් කියනවා. නෑ. නසෝ සබ්බත් ජායති බුදුවරුන්ගේ උපත ඉන්දියාවේ මධ්‍ය දේශයේ දඹදිව තලයේ බුද්ධ ගයා සුද්ධ භූමියේ හැර බුදුවරු ලෝකෙ කිසි තැනක බුදු වෙන්නේ නැහැ. මේ ධර්මයේ තියෙන දේ. ඒ ස්ථානයේ යමෙක් වන්දනා කළා නම් ගියපු අයට හිතේ මැවිලා පේන්න ඕන. ගියපු අයට මැවිලා පේන්න ඕන. බුද්ධ ගයා සුද්ධ භූමියේ සියලු බුදුවරු බුදු වෙන ස්ථානය. පින්වතුන් ගිහිල්ලා ටිකක් වටපිට බලන්න. ආශ්චර්ය තමයි වටපිටාවේ හැම තැනම තියෙන ගස් කොළන් ඔක්කොම নমස්කාර කරගෙන ඉන්නේ බෝධීන් වහන්සේ පැත්ත. එක ගහක්වත් වෙන පැත්තට හැරිලා නැහැ. හිත පිට නැති රුක්ෂයන් පවා ගරු කරන নমස්කාර කරන පුණ්‍ය භූමිය ලෝකයේම ගරු කරන බුද්ධ ගයාවේ චෛත්‍යයේ උඩ පොත පින්වතුනි අඩි 15ක් උසයි. තායිලන්ත රජයෙන් තනිකර රත්තරන් වලින් හදලා පින්වතුනි පොත පළඳලා තියෙනවා. බලන්න බුදු කෙනෙකුට කරන ගෞරවය. හැබැයි මේවට අගෞරව කරන අයත් තියෙනවා. එවැනි තැනක් වන්දනා කළොත් කෙනෙක් කොච්චර සැනසෙල්ලද? දෙවනි ස්ථානයේ තමයි ජේතවන මහා විහාරය. ලෝකේ පහළ වෙන හැම බුදු කෙනෙක්ම ස්පර්ශ කරන භූමිය. මොන නමින් ආවත් කල්ප විනාශ වෙලා හැදුනත් ඔතන සෑම බුදු කෙනෙක්ම වැඩ ඉන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ වස්සාන කාල 19ක් වැඩ ඉඳලා තියෙනවා. වැඩිම දේශනා ගණනාවක් කරලා තියෙන එතන. දෙවනි තැන පින්වතුනි සවැත් නුවර ජේතවන මහා විහාරය. ඔය පිරිත් කියනකොට පින්වතුන් අහලා ඇතිනේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ. අන්න සාවත්තියං විහෙර සවැත් නුවර ජේත කුමාරයාගෙන් ගත්ත ඉඩම අනාථ පිණ්ඩික සිටුවරයා කරවන ලද විහාරයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ දෙවනි තැන. තුන්වෙනි තැන පින්වතුනි බරණැස ඉසිපතනාරාමය. සියලු බුදුවරු පළවෙනි ධර්ම දේශනාව කරන ස්ථානය. බරණැස ඉසිපතන. අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ උපදින ගම පින්වතුනි. සාමාන්‍ය තැනක් නෙවෙයි. හතරවෙනි තැන තමයි සෑම බුදු කෙනෙක්ම තමන්ගේ අම්මාට බණ කියන්න දිව්‍ය ලෝකෙට වැඩම කළා. සෑම බෝසත් කෙනෙකුගේම අම්මා කෙනෙක් බෝසත් දරුවා මේ ලෝකෙට බිහි කරලා දින 7න් පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් පහළ වෙනවා මේ ධර්ම නියාමය. ඒ දිව්‍ය පුත්‍රයාට පිහිට වෙන්න ස්ත්‍රී ආත්මයෙන් සදහට අත මිදලා දේවත්වයේ පුරුෂ ආත්ම භාවය ලබනවා. එහි ගිහිල්ලා ධර්ම දේශනා කරලා බුදුවරු පළමු වරට මේ මිහිතලයට වැඩම කරන්නේ සංකස්සපුරේ කියන ස්ථානයට පින්වතුනි. මෙන්න මේ ස්ථාන හතර ලෝකයේ කිසිම බුදු කෙනෙක් අත්හරින්නේ නැති ස්ථාන. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙනවා යමෙක් මේ ස්ථාන හතර වන්දනා කළොත් කොහෙද? බුද්ධ ගයාව, සවැත් නුවර ජේතවන භූමිය, ඉසිපතනා මිගදාය සැවැ බරණැස, සංකස්සපුරේ. මෙන්න මේ ස්ථාන තුන වන්දනා කළොත් ඒ වන්දනාව කළ සත්පුරුෂයා සත්පුරුෂ උපාසක උපාසිකාවෝ මරණින් මත්තේ කවදාවත් අපායකට යන්නේ නැතුවම නිවන දක්වාම
සුගතියේ උපදිනවා කියලා සඳහන් කරනවා. සාදු සාදු. එහෙමනම් මේ බුද්ධ දේශනය. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ බොරු වෙනව නේද මේ අම්මා අපායේ ගියෝ. ඒ නිසා අපට අද විශ්වාස කරන්න පුළුවන් පෙරුම් පුරාගෙන තමයි ලංකාවේ අම්මලා තාත්තලා දඹදිව යන්ට ඉන්නේ. අපේ ආරණ්‍ය ළඟ අම්මා කෙනෙක් ගියා පලාමිටි එකතු කරලා විකුණලා පලාකොළ විකුණලා කීය හරි එකතු කරලා 2000 අවුරුද්දේ දඹදිව ගියා. මේට අවුරුදු 26කට කලින් පලාකොළ විකුණලා රුපියල් 30000ක් හොයාගෙන. ඒ කාලේ 30000යි පිළිගන්න. අද නම් ලස්ස දෙකමාරක් විතර. ඒ ගිහිල්ලා වැඳලා ආපු අම්මා මිය ගියා සුගතිය ඇති. ඒ අම්මා ඒ විදිහේ පින් කළා. පින්වතුනි කුඹුරු කපලා ඉවර වුණාම මේ අම්මට කුඹුරු නැහැ. හැබැයි මේ කුඹුරේ වී කරල් එකතු කරලා ඉතුරු වෙන ඒවා වී කරල් තනින් තන අමතක වුණ ඒවා එකතු කරලා මේ ටික අරගෙන වී පොතු අයින් කරලා කිරිබත් හදාගෙන මේ අම්මා කිරිබත් පූජා කරන්න ආරණ්‍යයට එනවා. සෑම මාසයකට සැරයක්ම කිරිබත් පූජා කරලා අහිංසක අම්මා කෙනෙක් පැල්පතක හිටියේ. හැබැයි අද සුගතියේ දිව්‍ය විමානයක ඇති. ඒ වගේ අපි විශ්වාස කරනවා පින්වත් කල්යාණවතී මෞතුමි ශාසනික ජාතික මහා මෙහෙවරක් කර අම්මා කෙනෙක්. හොඳ පුතේ මේ ලෝකයට ජනිත කර අම්මා කෙනෙක්. හොඳ දියණිවරු දෙපළක් සමාජයට එකතු කළ අම්මා කෙනෙක්. මේ අම්මාගේ ගුණමයි හැමෝම කිව්වේ. කවුරුත් අගුණ නම් කියනවා අහන්න ලැබුණේ. අපේ බන්දුල රත්න මෑණියොත් මෙතන ඇවිල්ලා ඉන්නේ. සී විජය මහත්මයා මෙතිනියත් ඇවිල්ලා ඉන්නේ. මේ අයත් කිව්වේ අනේ ස්වාමීනි පුදුම අම්මා කෙනෙක්. අපිට නම් හිතේ වේදනාව අපේ අම්මා කෙනෙක් මැරුණා වගේ. අපි කරන හැම පින්කමකටම දායක වෙන අම්මා කෙනෙක්. ඉතින් ඒ කතාව අපේ බන්දුල රත්න මෑණියෝ කිව්වොත් අපිට තව කාගෙන්වත් අහන්න අවශ්‍ය නෑ. මොකද හේතුව ඒ අම්මත් මුළු ජීවිතේම කැප කරලා තියෙන්නේ ශාසනය වෙනුවෙන් පිළිගන්න. ශාසනික අම්මා කෙනෙක්. ඒ නිසා ඒ අම්මා කරන පින්කම් මට කියන්න ගියොත් ඇත්තටම අද දවස මදි වෙනවා. දැන් වෙලාව අවසන්. ඒ නිසා මේ හැමෝම තමන්ගේ ඥාතිත්වයේ දරන අපේ දීපාල් මහත්මිය අපිට ආරාධනා කළේ මේ ඥාති වෙනුවෙන් පුදුම ගෞරවයකින් තමන්ගේ පුතත් සමග ඇවිල්ලා අනේ ස්වාමීනි වැඩම කරන්න මේ අපේ ඥාති අම්මගේ බණට. ඉතින් මේ කවුරුත් අගුණයක් නම් කියනවා දකින්න ලැබුණේ. ඒ මොකද අද මේ නිවසට එකතු වෙලා ඉන්නේ සම්භාවනීය පිරිස. අපි ගොඩාක් අයගේ මූණ දෙහා බැලුවම දන්න අය අද ඇවිල්ලා ඉන්නේ. සමහර විට දීපාල් මහත්තයා කියන්නත් ඇති කල්යාණ වංශ ස්වාමීන් වහන්සේ බණට එන්නේ කියලා. ඒ නිසා වෙන්ද දන්නේ නැතත් කල්යාණ ගුණ දියුණු කරපු අම්මා කෙනෙක් නිසා අද මේ රැස් වෙලා ඉන්න පිරිස බණහන සංවරය හික්මීම හැමෝම මොන වැඩේ තිබුණත් සියල්ල නතර කරලා මේ බණහන ක්‍රමයේ දැක්කාම අපිට සතුටුයි. පින්වතුනි එදා අපි මේට වසර 30කට කලින් පොඩි කාලේ මහණ වුණාම අපේ නායක හාමුදුරුව මට නමක් තිබුණා. ඒ තමයි කඩවැද්දුව ජිනවංශ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මගේ ගුරුවරයා. මට නම තිබුණා කල්යාණ වංශ කියලා. ඉතින් පොඩි කාලේ අපි දන්නේ නැහැ මේ වගේ තේරුමක්. මම ගිහිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කල්යාණ වංශ කියන එකේ තේරුම මොකක්ද? නම කල්යාණ කියන්නේ යහපත් කියන එකයි. වංශ කියන්නේ ආර්ය වංශේ. මේ අපිට තියෙන ශාක්‍ය වංශේ බුදුරජාණන් වහන්සේ වංශේ මහාන වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ ශාක්‍ය වංශේ බුද්ධ වංශය ආරක්ෂා කරන යහපත් කෙනෙක් කියන එකයි මේකේ අර්ථය කියලා. පුදුම සතුටක් මට ඒ වෙලාවේ ඇති වුණා. මම මේක දැන් කිව්වේ මොකටද? මේ අම්මත් කල්යාණ
අන්න බලන්නකෝ. එහෙමනම් මේ අම්මා නමේ හැටියට වැඩ කරපු අම්මා කෙනෙක් කියන එක